සාමකාමී දවසක්. වර්ෂ 1974 දෙසැම්බර් 4 වෙනිදා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිද්ධ වුණ විශාලතම ගුවන් අනතුර සිද්ධ වෙනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සප්ත කන්‍යා එයා ක්‍රෑෂ් එක. අංක 138 දරන මාටින් එයා ගුවන් යානය මගින් 182ක් සහ කාර්ය මණ්ඩලයෙන් 9 දෙනෙකුගෙන් යුතුව ඉන්දුනීසියාවේ සුරම්බයා ගුවන් තොටුපළේ සිට මක්කම බලා ගුවන් ගමන් ආරම්භ කරනවා. නමුත් මේ මිනිසුන් 191 දෙනාගෙන් කිසිවෙක් දැන සිටියේ නැහැ. එයාලා යන්නේ එයාලගේ ජීවිතයේ අවසාන ගමන බව. උදෑසන 4:30 පමණ වෙන විට පැය කිහිපයක විවේකයක් ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිත වූ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට අපොහසත් වෙනවා. නොසිතූ ලෙස යානයේ ගමන්ගත් සියලු දෙනාගේ ඉරණම එක් ක්ෂණයකින් වෙනස් වෙනවා. පැය කිහිපයක විවේකයක් ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට තිබූ ගුවන් යානයේ මස්කෙලිය ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස සප්ත කන්‍යා කඳුවැටිය මගින් සියලු දෙනාගේ ජීවිතය උදුරා ගන්නවා. 1974 නවීන තාක්ෂණික උපකරණ නොතිබූ යුගයක් බව ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවන බව මම හිතනවා. මුහුදු මට්ටමේ සිට අඩි 5141ක් උසකින් පිහිටි සප්ත කන්‍යා කඳුවැටිය පසු කර යාමට මාටින් එයා ගුවන් යානයට නොහැකි වෙනවා. එකල තිබූ තාක්ෂණයේ නොදියුණුභාවය සහ නියමුවන්ට හරිහැටි දත්ත කියවා ගැනීමට නොහැකි වීම නිසා මාටින් එයා ගුවන් යානය සප්ත කන්‍යා කඳුවැටියේ පස්වන කඳුගැටේ ස්පර්ශ කරමින් වේගයෙන් කඳු පාමුලට කඩා වැටෙනවා. මෙම අනතුරින් යානාවේ ගමන්ගත් මගින් 191 දෙනා අවාසනාවන්ත ලෙස මේ ස්ථානයේ අවසන් වුණා. මේ ස්ථානය මිනිසුන්ට ළඟා වීමට ඉතා අපහසු තැනක පිහිටා තිබුණ නිසා ගලවා ගැනීමේ කණ්ඩායම මේ ස්ථානට ළඟා වෙන විට ගොඩක් ප්‍රමාද වෙලා තිබුණා. පරීක්ෂකයන් යානයේ කළු පෙට්ටිය සොයා මෙහෙයුම් දියත් කිරීම ආරම්භ කළා. යානයේ කළු පෙට්ටිය පරීක්ෂකයන්ට හොයාගන්න පුළුවන් වුණත් ඒකේ ගබඩා වෙලා තිබුණු දත්ත වලින් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙනවා. විමර්ශකයන් අනාවරණය කරන ආකාරයට දියුණු තාක්ෂණික උපකරණ නොතිබුණු යුගයක මේ ප්‍රදේශය ගැන නිසි අවබෝධයක් නොමැති වීම නිසාත් වැරදි ඩොප්ලර් රේඩාර් දත්ත කියවීමක් නිසාත් මේ අනතුර සිද්ධ වෙනවා. මේ අනතුරට තවත් මූලික හේතුවක් ලෙස සඳහන් වෙන්නේ කොළඹ කටුනායක ගුවන් තොටුපළේ භූමිපාදක රේඩාර් හා දුරමැනීමේ උපකරණ නොමැති වීමයි. අද වන විටත් මේ ගුවන් අනතුරෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරවමින් මධ්‍යම පළාතේ නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ මේ ගුවන් යානයේ රෝදයක් ස්මාරකයක් විදිහට තැන්පත් කළා දියා. ඉතින් අදින් වසර 50කට ඉහතදී බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ගුවන්ගත වුණු මාටින් එයා ගුවන් යානයේ කතාව සප්ත කන්‍යා කඳුවැටියෙන් මේ විදිහට අවසන්. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලා දන්න දේවල් පහලින් කමෙන්ට් කරන්න.